ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද කතා කරන්න ආවේ ගොඩ දවසකට පස්සේ. දවස් 10ක් විතර වෙනවා අන්තිම වීඩියෝ එක දාලා. ඉතින් මම ඇත්තටම කියලා දෙන්න ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්නත් මට පහුගිය දවස් ටික තිබ්බ වැඩත් එක්ක ටික කරගන්න බැරි වුණා. ඉතින් මම අද ටිකක් විශේෂ දේවල් ටිකක් කියලා දෙනවා මේ ගේම් එකත් එක්ක කොහොමද රන් එකක් කරන්න කියලා. ඉතින් ගේමක් ගහනවා නම් ඇත්තටම මෙන්න මේක හොඳට අවබෝධ කරගන්න. මම මෙන්න මේ රවුන්ඩ් කරලා තියෙන තැන් දෙක ගැන මම හිතන්නේ ගොඩක් කට්ටිය මේ වෙනකොට සමහර විට දන්නවත් ඇති, සමහර දන්නේ නැතුවත් ඇති. ඉතින් මෙන්න මේකෙන් පොඩි අයිඩියා එකක් අපිට ගන්න පුළුවන්. හේතුව තමයි දැන් මෙන්න මේ ප්ලේන් එකේ ස්ටාර්ට් වෙන ටයිම් එකයි මෙතන කවුන්ට් එක යන ටයිම් එකයි බලන්නකෝ. ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්ද කියලා මේ දෙකේ වෙනසක් මොන හරි තියෙනවද කියලා. අන්න ඒ ටයිම් එක පටන් ගත්තේ සාමාන්‍යයෙන් පොඩි වෙලාවක ગેප් එකක් තියලා. හරිද? පොඩි වෙලාවක ગેප් එකක් තියලා පටන් ගන්නවා කියන්නේ ඒ විනාඩියේ ඒ යන රවුන්ඩ් එකේ යන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 2.5ට වඩා අඩුවෙන් තමයි හැම වෙලාවෙම ක්‍රෑෂ් වෙන්නේ. හරිද? 2.5ට වඩා වැඩියෙන් ක්‍රෑෂ් වෙනවා නම් ඒ ක්‍රෑෂ් වෙන ටයිම් එකක් අල්ලගන්න හොඳ ට්‍රික්ස් එකක් මම කියලා දෙන්න යනවා. හරිද? 2.5ට වඩා වැඩියෙන් ක්‍රෑෂ් වෙන ටයිම් එකක් අල්ලගන්න පුළුවන්. මෙන්න මේ කවුන්ට් වෙන එකයි ප්ලේන් එකයි එකවරම පටන් ගන්නවා. ඒ කියන්නේ ප්ලේන් එක දකිනකොටම යාට මේ අඟ එකක් දකින්න ලැබුණා. හරිද? ඒක හොඳට අවබෝධ කරගන්න. ඒකෙන් හොඳ එකක් ඕගලන්ට බලා ගන්න පුළුවන්. යනවා බෙට් එක පේස් කරා වුණත් අපිට පුළුවන් මේ බෙට් එක ගලවලා දාන්න. අපිට අර ප්ලේන් එක පටන් ගත්ත වෙලාව අඩු වෙනනම් පටන් ගත්තේ ඒක බලලා. හරිද? සමහර වෙලාවට ප්ලේන් එක පටන් ගන්න කලින් කවුන්ට් එක පටන් ගන්නවා. ඒ කියන්නේ ප්ලේන් එක එතන තියෙනවා අපිට පේන. නමුත් ප්ලේන් එක යන්නේ නැහැ. කවුන්ට් එක පටන් ගන්නවා. හරිද? ප්ලේන් එකයි කවුන්ට් එකයි එක සමාන තැනකදී පටන් ගත්තොත් තමයි ලොකු එකක් යන්නේ. හරිද? අන්න ඒක හොඳට බලන්න. එතකොට අනිත් එක තමයි මෙන්න මෙතන කවුන්ට් එකේ ස්පීඩ් එක. හරිද? දකුණු පැත්තේ මෙන්න මෙතන කවුන්ට් එකේ ස්පීඩ් එක තියෙනවානේ. මම මේක පොඩ්ඩක් කැන්සල් කරලා ආපහු ගන්නම්. මෙන්න මෙතන කවුන්ට් එකේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් හිමීට පටන් අරගෙන මැද හරියදී ටිකක් වේගෙන් යන්න යනවා. ඒ කියන්නේ හිමීට තමයි පටන් ගන්න. දැන් මේක ගොඩක් වේගෙන් යනවානේ. මේ වේගෙන් යන්නේ සාමාන්‍යයෙන් 5න් පස්සේ තමයි වේගෙන් යන්නේ. හරිද? හිමීට සාමාන්‍ය ගානකට පටන් අරගෙන වේගෙන්ම යනවනම් ඒක ඒ කියන්නේ සාමාන්‍ය 2 පැන්නට පස්සේ තමයි වේගෙන් යන්නේ. හරිද? ඒ වේගෙන් යන්න පටන් ගත්තා කියන්නේ ඒක ගොඩක් දුර යනවා කියන එක තමයි. හරිද? ඒ වගේම තමයි දැන් මේක පටන් ගන්නකොට පටන් ගත්ත ගාම වේගෙන් යනවනම් ඒක ඊටාම ළඟදී කැඩෙනවා. හරිද? පටන් යන ගොඩාක් හිමින් යනවනම් ඒකත් ඊටා ළඟ කැඩෙනවා. يعني 1යි 2යි 3යි වගේ කියනවනම් සමන එක 1.5ට අතර අඩුවෙන් කැඩෙනවා. හරි? එකපාරට ඒක ගොඩාක් වේගෙන් ගියා. ඉතින් මේ ගොඩාක් වේගෙන් ගියා කියන්නේ ඒක කැඩෙන්නේ ළඟම තමයි කැඩෙන්නේ. හරිද? මම මේකට බෙට් එකක් ප්ලේස් කරා. මම ඔටෝ බෙඩ් දාලා තියෙන 5ට බලමු මොකද වෙන්නේ කියලා. මම කලින් බෙට් එක දැම්මේ 16:15ට. ඉතින් මම විනාඩි 16යි 11යි තප්පර 50 වෙනින් තමයි මම දාලා දෙන්නේ. ආයෙ මම දාලා දෙන්නේ 15:55න්. ඉතින් මම විනාඩි 3ක විනාඩි 4ක ගැප් එකක් තියලා තමයි මේ බෙට් එක පේස් කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මොන හරි අයිඩියා එකක් තියෙන්න ඕනේ ඇයි මම එහෙම කරන්නේ කියලා. මොකද මේක දිගටම එක දිගට බලන් හිටියට ප්‍රශ්නයක් නැහැ. හරිද? එක දිගට බලන් ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ. මේකට අපි බෙට් එකක් දානකොට දාන්න එක දිගට දාන්න යන්න එපා. ඒ වගේම දැන් මම මෙතන හැම වෙලාවෙම 5ටම බෙට් එක කඩන්නේ. මම කඩන්නේ 4න් 3න් 2කින්. මම 2කින් නම් බොහොම කලාතුරකින් තමයි කඩන්නේ. මම පුළුවන් තරම් මම try කරන්නේ ලොකු එකක් කඩන්නම තමයි. දැන් මම ඔයාට කියන්නේ එහෙම කරන්න කියලා. ආ කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. දැන් මට ලොස් දෙකක් ආව වුණානේ මෙතන. දැන් මම ආයි බෙට් එකක් දානවා නම් දාන්න ඕනේ 19 විනාඩියට අගට කිට්ටු කරලා තමයි කියන්නේ 19 වෙනි විනාඩියේ තප්පර 35න් පස්සේ වගේ යන රවුන්ඩ් එකක් බලලා තමයි. හැබැයි ඒ බෙට් කරන එක අපි හරියට බලන්න ඕනේ. يعني එක ළඟම ලොස් පොලිමක් යනවා නම් බෙට් කරලා වැඩක් නැහැ. ඒක හදාගන්න ක්‍රමයක් තියෙනවා. මම ඒක කලින් වීඩියෝ වල කියලා දෙනවා. කලින් වීඩියෝ බලන්න.
එතකොට ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් දැන් මේක නැග්ගේ 17 වෙනි විනාඩියේ දෙවෙනි රවුන්ඩ් එක. හරිද? එතකොට දැන් මෙතන ඊළඟ විනාඩියට එනකොට මෙතන ඒ කියන්නේ ඊළඟටම සාමාන්‍යයෙන් 10න් උඩ එකක් කඩා ගන්නවා නම් අපි මෙතන බෙට් 5ක් ගණන් කරන්න ඕනේ. හරි? ක්‍රෑෂ් ටයිම් 5ක්. දැන් මේ යන්නේ පළවෙනි එක 1.95යි. හරිද? මේ අතරතුර ඒවා යනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. අතරතුර අනිවාර්යයෙන්ම තව එකක් යනවා. ඒක සාමාන්‍ය 4න් උඩ වගේ වෙන්නත් පුළුවන්. 6න් උඩ වෙන්නත් පුළුවන්. 5ට යන එකක් වෙන්නත් පුළුවන්. මේ යන්නේ දෙවෙනි එක. මේක සාමාන්‍යයෙන් 3.70ක් 5ක් විතර වගේ අතර යන්න පුළුවන්. ඒ ඇද්ද දෙවෙනි එක ඊළඟට යන්නේ තුන්වෙනි එක. මම පස්වෙනි එකට බෙට් එක ප්ලේස් කරනවා. මම 4න් ඔටෝ බෙට් දාලා තමයි තියෙන්නේ. තුන ඉවරයි. කොයි වෙලාවකවත් අපි 10යි කියලා ඔඩ් එක හිතාගත්තු 10 වෙනකම් බලන් ඉන්න එපා. 7න් කඩලා ගන්න. මොකද රිස්ක් එකක් නෑ එතකොට. හරිද? මේක සාමාන්‍ය 6න් විතර කඩන්න පුළුවන් වෙන්න ඕනේ. මේක නැත්තම් ඊළඟ එක යනවා. ඉතින් මේ අපි හිතන එකම හරියටම යන්නවාම වෙන්නේ නැහැ. මොකද මේක ඇල්ගොරිතම් එකක් නේ යන්නේ. ඉතින් එතකොට මේ ඔක වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඉතින් කොහොම වුණත් මගේ ටාගට් එකෙන් මේක කඩන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ දැන් මම ඔයගලන්ට උදාහරණ එකම පෙන්නලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දැන් මම ඔයගලන්ට හරිද? ඔන්න 5.37 න් කැඩුනේ. ඊළඟ එක අඩුවෙන් කැඩෙනවා. ඒ කියන්නේ ලොස් එකක් වෙනවා. ඊට පස්සේ යන එක ආයි 3න් උඩ වගේ යනවා. මේකට මෙතන ඔටෝ බෙට් එක 3න් දාලා 2.52 තව එකක් අතහැරලා බෙට් එක දාන්න. ඉතින් කෝල් එකක් ආවා. ඒක නිසා පොඩ්ඩක් ඒ ටික මිස් වුණා. මම ආයෙ මුලින් ඉඳලා පටන් ගන්න යනවා වැඩේ. මම හිතනවා දැන් බෙට් 3ක් විතර වගේ යන්නේ නැති කියලා. 3ක් විතර වගේ බලමු. අවසානට මම බෙට් කරලා තියෙන්නේ 18.58ටනේ. මම මේක 4.32යි. 4.32යි කියන්නේ හරි. කමන්නේ මම බෙට් එක ප්ලේස් කරනවා. බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම 3න් තමයි කෑෂ් අවුට් දාලා තිබ්බේ. ඉතින් මම 3 ගන්න හදාගත්තා. ඉතින් මම තව දෙයක් කියන්න ඕනේ. පොඩි ට්‍රික්ස් ටිකක් කියලා දෙන්න. හරිද? ස්කිප් කරන්න එපා. මම ටැන් 3කදී වගේ මම ඔයාලට කියනවා ඊළඟ කෑෂ් ටයිම් එකට ගන්න පුළුවන් ටැන් ටිකක්. ඒ කියන්නේ 2.25න් කැඩුනොත් එහෙම ඊළඟ කීයද කැඩෙන්නේ කියලා. ඒ වගේ දෙක තුනක් මම කියලා දෙන්න. වීඩියෝ ස්කිප් කරන්න එපා. ඒ ටැන් ටික පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඔයා හරියට වීඩියෝ එක බලවද කියලා බලලා මම ටැග් එකක් දෙනවා. ඉතින් ඒක හරියට බලන්න. වීඩියෝ නම් ටිකක් දිග වෙනවා මගේ. මොකද මම මේක ලයිව් කරන්නේ. එඩිට් කරන්නේ මොකුත් නැහැ. සබ්ජෙක්ට් ආවොත් හරි කෝල් එකක් ආවොත් හරි විතරයි මම එඩිට් කරන්නේ. එහෙම නැතුව මට මේක කිසිම අවශ්‍යතාවයක් නැහැ එඩිට් කරන්න. මොකද මම මේක පංචාවක් මුකුත් කරන්නේ නැහැ. මම ඔයගලන්ට දන්න දේ කියලා දෙනවා. ඉතින් මම ඔන්න තව බෙට් එකක් ප්ලේස් කරා. ඔන්න මම ඒක ක්ලෝස්. දැන් මොකද කරන්නේ? ඉතින් එකක් ක්ලෝස් වුණාට පස්සේ ආයෙ ඔයා ඊළඟ තුන ගලවන්න යන්න එපා. හරිද? මේ පැත්ත මැනුවල් පැත්තට ගිහිල්ලා මැනුවල් පැත්තෙන් ආයෙ හොඳට කල්පනා කරලා බලලා මේක මම කරන්න හිටිය මට ඒක මැනුවල් පැත්ත වෙන නිසා ඉතින් මේ ඔය වගේ හොඳට බලලා 3.3 ඉතින් ඊළඟ එක අනිවාර්යයෙන්ම දෙකෙන් කඩලා වගේ බැලන්ස් එක හදාගන්න. බැලන්ස් එක හදාගන්න අනිවාර්යෙන් ඒක තමයි වැදගත්ම දේ. හරිද? ඔය තව එකක් තමයි දැන් මම මගේ ඔළුවේ තියාගෙන ඉන්න දෙයක් තියෙනවා. මම දෙකක් ක්ලෝස් කරනවා. මම මගේ ඔළුවේ තියාගෙන ඉන්න දෙයක් තියෙනවා. ඒක තමයි දැන් මම 10000ක් ඩිපොසිට් කරා කියන්නේ. 10000ක් ඩිපොසිට් කරපුවාම පළවෙනි බෙට් එක මම 3න් හරි 4න් හරි කඩලා ගන්නවානේ. ඒ කඩලා ගත්තොත් 10 කියන්නේ මම සාමාන්‍යයෙන් අඩුම රුපියල් 500න් 300න් ඒ වගේ තමයි අල්ලන්නේ. 1000න් 2000න් අල්ලන වෙලාවලුත් තියෙනවා. ඒක මගේ බැලන්ස් එක අනුව තමයි මම කරන්නේ. කොහොම කරත් අපි දෙන බැලන්ස් එක අපි දාන බෙට් එක
අපි දාන බෙට් එකෙන් අපි වින් කරන ගාන තමයි අපේ ඩිපොසිට් එක කියලා හිතාගන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙහෙම හිතන්නකො. ඔන්න පළවෙනි බෙට් එක මම දානවා රුපියල් 500ක්. හරිද? 500ක් දාලාම තුනෙන් ගඩුවොත් මට මම 10000 ඩිපොසිට් කරලා තියෙන්නේ. එතකොට මගේ බැලන්ස් එකට 11000ක් වෙනවනේ බැලන්ස් එක. එතකොට මම ඩිපොසිට් කරපු ගාන මගේ ඔළුවේ තියාගන්න ඕනේ 11000යි කියලා. එතකොට මම 10000ක් නේ දැම්මේ කියන එක මගේ ඔළුවේ තියාගන්න එක ඒකෙත් සුදුසු නෑ. මොකද එහෙම වුණොත් එහෙම අපි 10000 පස්සේ තමයි යන්නේ. හරි. අපි හැම වෙලාවකම වැඩි කරන ගාන තමයි අපි ඩිපොසිට් කරේ කියලා ඔළුවේ තියාගන්නේ. එතකොට තමයි අපිට මේකේ ගේමක් ගන්න පුළුවන්. හරිද? දැන් මම ලොස් 3ක් වගේ කෑවා. ඉතින් මම ඒ 3 කවර් කරගන්නවා ඉස්සෙල්ලම. මම 3 කවර් කරගත්තා. අර එකක් ඒකට 4ෙන් තමයි කඩා ගන්න ඕනේ. හරි. ඊටසේ 12.31යි. 12.31යි කියන්නේ ඒකේ කියන්නේ සාමාන්‍ය මෙන්න මෙහෙම එකක් තියෙනවා. 10න් උඩ යන එකක් ඔත්තේ සංඛ්‍යාවකින් ක්‍රෑෂ් වුණොත්. හරිද? ඔත්තේක සංඛ්‍යාවකින් ක්‍රෑෂ් වුණොත් ඊළඟට යන එක අනිවාර්යෙන්ම 5න් උඩ යනවා. ඒක ෂුවර්. හරිද? ඉරට්ට සංඛ්‍යාවකින් ක්‍රෑෂ් වුණොත් ඒක 100%ක්ම එහෙම වෙනවා කියලා කියන්න බෑ. හරිද? 175කට යා පැත්ත එක ෂුවර් වෙනවා. හරි රට්ටේ සංඛ්‍යාවකින් ඒක ක්‍රෑෂ් වුණොත් ඒ කියන්නේ 12.48 12.32 ඒ වගේ ඈ කියන්නේ 13යි 38 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් නෙමෙයි. හරිද? 13යි 37 33 35 ඒ වගේ තැනකින් ක්‍රෑෂ් වුණොත් එහෙම අනිවාර්යෙන්ම ඊළඟට යන එක යනවා 10න් උඩ. ඒක 10න් උඩ කියන්නේ සාමාන්‍යයෙන් 10න් උඩ එකක් ඔයා ටාගට් කරොත් ඔයා කඩන්න ඕනේ අනිවාර්යෙන්ම 5යි. හරිද? පාට ඔය ආසන්නෙන් කඩන්න 10න් කඩන්න පුළුවන්. ඒකට ටික දවසක් යනවා වැඩේ අල්ලගන්න ඉතින්. හරිද? මම කියලා දෙනකොනේ රහස. ඔන්න පළවෙනි රහස කියලා දෙන්න යන්නේ. රහස කියලා දෙන්න කලින් මම බෙට් එක ප්ලේස් කරනවා. මගේ බැලන්ස් එක නම් ටිකක් අඩු වෙලා තියෙනවා. මට මේක කතා කරන්න ගමන් කරන්න බෑ. ඇත්ත කියන්න බෑ. කලින් එක ක්‍රෑෂ් වුණේ කීයේද කියලා මතක නම් කමෙන්ට් එකක් දාන්න. රිවයින්ඩ් කරලා නෙමෙයි මතක නම් විතරයි. හරිද? රිවයින්ඩ් කරලා බලලා දාන්න එපා. කලින් එක ක්‍රෑෂ් වෙච්ච වෙලාවත් එක්ක මේ වෙලාවත් එක්ක මගේට මම කියනවා අනිවාර්යෙන්ම ඒක 10ට වඩා උඩ යනවා. නමුත් ඒක 10ට වඩා උඩ යනවා. ඒ වගේම ඒක මම ගැඩුවේ 5න්. ඉතින් ඔයාලට ඒක 5න් කඩන්න පුළුවන්. මේ යන එකත් 5ට වඩා උඩ යනවා. ඒකට හේතුව කලින් කිව්වා. ඒකෙත් පුළුවන් නම් මතක නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න දැන් මම රහස් දෙකක් කියලා දුන්නා. ඒ වගේ මේක ලයිව් ඔයගලන්ට දැක ගන්නත් පුළුවන් වුණා. ඉතින් ඔන්න තව එකක් මම කියලා දෙනවා. මෙන්න මේක තමයි ගොඩක්ම වටින එක. හරිද? මේකේ බලන්න ඔයා එක ළඟ සාමාන්‍යයෙන් 2.90ට පල්ලෙයන්. පළවෙනි එක යනවා 2.12න් වගේ. හරිද? 2.1 2කින්. හරිද? ඊට පස්සේ දෙවෙනි එක යනවා 2.8 කලින් 2.60ට කලින් තව එකක් ක්‍රෑෂ්. හරිද? ඊට පස්සේ ඊළඟ එක යනවා 2.60න් වගේ තව එකක් යනවා. ඊට පස්සේ යන එක වඩ කඩන්න පුළුවන්. 6 හෝ 8. ඒක 8.42ක් විතර වගේ යනවා. ඒක 8.42කින් ගියා කියන්නේ ඊට පස්සේ යන එක අනිවාර්යෙන්ම 1.48ට කලින් ක්‍රෑෂ් වෙනවා. හරිද? ඒකයි 48ට කලින් ක්‍රෑෂ් වෙන එකෙන් පස්සේ යන එක ඔයාලට අනිවාර්යෙන්ම 22කින් 23 ගන්න පුළුවන්. ඒක 25න් තමයි ක්‍රෑෂ් වෙන්නේ. බලන්න වැඩගෙන නැත්තම් කමෙන්ට් එකක් දාන්න. මම ලයිව් පෙන්නනවා ඒක මෙන්න මෙහෙම වෙනවා කියලා. මම ඒක පෙන්නලා දෙන්නම්. හරිද? ඉතින් ඔන්න දෙවෙනි එකත් මම කියලා දුන්නා. හරිද? මම දැන් ඔයගොල්ලන්ට රහස් 3ක් කියලා දීලා තියෙනවා. ඉතින් තව ඊට වඩා පැහැදිලි කරන්න නම් මම දන්නේ නැහැ. ඒව ඇත්තටම මම දන්නේ නැහැ පැහැදිලි කරන්න. ඒක උගන්වන්න මම දන්නේ නැහැ. මට යමක් ඔය කියාගෙන යන්න පුළුවන්. මේක මෙන්න මෙතනින් මෙහෙම වෙනවා කියලා. හරි? හොඳම දේ තමයි මෙන්න මේක. අනිත් කාරණාව තමයි ඔයා දාපු බැලන්ස් එක ඩබල් නම් ආයි තප්පරයක්වත් ඉන්න එපා.
කියන්නේ ඔයා දාපු ඩිපොසිට් එක ඔයාට ඩබල් නම් ඔයා ආයෙ තප්පරයක්වත් ඉන්න එපා. කරුණා කරලා විත්ඩ්‍රෝවල් එකක් දාගන්න. හරි. ඔන්න මම හතරවෙනි රහස තමයි දැන් මම මේ පෙන්නුවේ. මතක නම් කියන්න කලින් එක කෑෂ් උනේ දෙකෙන්. ඒ කියන්නේ හරියටම දෙකෙන් කෑෂ් වුණා. ඊළඟට ගියපේ ගියා 10යි 73. හරිද? 10යි 73. බලන්න මම මේ කියනවට නෙමෙයි. ඔයගොල්ලන් බලන්න. මේක සජීවීකරණය කරලා බලන්න. මම මේ කියපු දේවල් ඇත්තද නැත්තද කියලා. ඉතින් එහෙම මම කියපු දේවල් උනේ නැත්තම් මට කමෙන්ට් එකක් දාන්න. හැම වෙලාවකම මේ දේවල් මේ විදිහටම වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් 95ක් වෙලාවල් වල වෙන්න පුළුවන්. මම මේක තෝරගෙන තියෙන හොඳ විනින් ටයිම් එකක්. ඉතින් ඒ විනින් ටයිම් එකේ තමයි මේක මේ විදිහට වෙන්නේ. ඉතින් ඔයා ලොස් ටයිම් එක එක දිගට ලොස් අරගෙන ගෙල්ලුනොත් සෝරි තමයි. ඉතින් ඔන්න 2.50 ඔන්න 2.52න් පස්සේ ඊළඟ 10න් යන එකත් යනවා. බැයි කෑෂ් උනේ 9න්. 9න් කෑෂ් උනොත් මොකද වෙන්නේ? හරියටම 9.2කින් කෑෂ් වුණා තියෙන. කලින් එක කෑෂ් උනේ 9.2කින්. ඒකට අනිවාර්යෙන්ම 15න් කඩන්න පුළුවන්. ඒක සාමාන්‍ය 17 23 වගේ යනවා. ඒක අනිවාර්යෙන්ම 15න් කඩා ගන්න. ඒක ෂුවර්. ඒව රහස්. දැන් මම වඩා 6ක් කියලා දුන්නා ට්‍රික්ස්. දවසට ඔය 6 වැඩ ගත්තොත් දවසට ඔය 6 පාවිච්චි කරොත් ඒකට අනිවාර්යෙන්ම මම කියලා දීලා තියෙන්නේ 5ට වඩා උඩින් කඩා ගන්න පුළුවන් ක්‍රම 5ක්. හරිද? මේක සාමාන්‍යයෙන් පැයකට එකපාරක් අනිවාර්යෙන්ම කඩා ගන්න පුළුවන්. හරි. නිකන් හිතන්න පැයකට රුපියල් 100න් බෙට් කරා කියන්නේ. මම නම් කියන්නේ මේක 100න් බෙට් කරන්න එපා. රුපියල් 1000 2000 දාගෙන මේක පැත්ත කරාද බලන්න හිටපොත. තේරුම් ගන්න. හරි. පුළුවන් නම් උපරිම රුපියල් 5000ක්වත් ඩිපොසිට් කරගන්න. 5000ක් ඩිපොසිට් කරගෙන 250න් බෙට් කරන්න. හරිද? 250න් බෙට් කරොත් එහෙම ඔයාලට අනිවාර්යෙන්ම මේක ගේමක් ගහ ගන්න පුළුවන්. හරි. අන්න මම ඊළඟට බෙට් කරනවා. ගේම බලන්න ඕනේ. මම කලින් ඔයගලන්ට කිව්වා අන්න ඒක නිසා තමයි මම මේක බෙට් කරේ. මේක බෙට් එක පේස් කරේ. බලන්න මට උත්තරම නැහැ. මේක මේ වෙලාවේ ඒක වෙයිද කියලා බලමු. තුනයි 81. පහින් බලනකොට තුනෙන් කඩා ගන්නත් තිබ්බා. මොකද ගොඩක් අය මම දන්නවා මේ 5 දුන්නොත් දෙකෙන් කඩනවා. 10 දුන්නොත් තුනෙන් කඩනවා. එහෙම තමයි ඒක සිග්නල් බලනකොට මට ඒක හොඳට තේරෙනවා. ඉතින් මේ ඔන්න ඔය ටික තමයි මට අද කියන්න ඕනේ. ඉතින් මේකයි. ඇත්තටම මේක කරනවා නම් ඔළුව පරිස්සම් කරන්න ඕනේ. ඒ කියන්නේ ගෙදර වෙන වැඩක් කරන ගමන් හරි වෙන මොන හරි ප්‍රශ්න ගැන කල්පනා කරන ගමන් හරිවත් මේක කරන්න බෑ. හරිද? මම දැන් තේ කරන එක නවත්තන්න යන්නේ. මොකද මගේ බැලන්ස් එක දැන් මේ තිබ්බ ගන්න වගේ එකමාරක් විතර වැඩි වෙලා තියෙන්නේ. මේ ඉතින් මම මේ බෙට් එකක් දාලාම නවත්තනවා. ඉතින් සමහර විට මම මේක ලොස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ලොස් වුණා කියලා ඔයගොල්ලන් ඒ ගේම් එක අතහැරලා දාන්න එපා. හරිද? ඒ වෙච්ච මුලින්ම කවර් කරලා ඉන්න. ඒ කවර් කරන්න එක දිගට බෙට් කරන්නත් එපා. විනාඩියක් විතර ඉන්න. නිදාසේ ඉඳලා පොඩ්ඩක් හොඳට ගේම් එක දිහා බලාගෙන ඉඳලා ෆුල් ඔයාගේ ඔළුව රිලැක්ස් කරගෙන මේක කරන්න. අනිවාර්යයෙන්ම පුළුවන් ගේමක් ගහ ගන්න. හරිද? එතකොට අනිත් එක තමයි මම අර කලින් කිව්වා වගේම හොඳම දේ තමයි ඔයා රුපියල් 5000ක් දැම්මොත් ඒක ඩබල් වුණා නම් එතනින් එහාට සෙල්ලම් කරන්න එපා. සම්පූර්ණ සල්ලි ටික ගන්න. මම මේකේ තව රාසක් කියලා දෙන්නම්. මම හැමදාම කරන දෙයක් මම කියලා දෙන්නම්. මම කරන දෙයක් කියන්නේ මෙහෙමයි. මේකේ එකයි මං කිව්වේ දැන් මම මාව හොදන්න තමයි හදන්නේ. දැන් මම රුපියල් 2000ක් විතර ලොස් වුණා. රුපියල් 2000ක් විතර ලොස් වුණා. අන්න එක තමයි කියන්නේ. හැම වෙලාවෙම අපි ඩිපොසිට් කරපු ගානට වඩා දෙගුණයක් හැදුවා නම් සම්පූර්ණ ගාන ඩිපොසිට් කරලා තියෙන ගාන සම්පූර්ණයෙන්ම විත්ඩ්‍රෝ කරලා ආයි ළඟ පැය ඉන්න සෙල්ලම් කරන්න. ඔයාලට පැයෙන් පැය අනිවාර්යයෙන්ම මේ chance එක ගන්න පුළුවන්. හරිද?